මේ තියෙන ලාවලු. අද මම පෙන්නන්නේ ලාවලු කියන්නේ අපේ සිංහලෙන් අපි පොඩි දවස්වල අපිට මතකයි හැමෝම කියනවා කාමාත්‍යගේ ඇටේ පොලිස් කියලා. කාමාත්‍යගේ ඇටේ පොලිස් කෝ පොඩි කොහොමද දන්න ලාවලු කියන දේ. එන්න සුපතුන් කියන්නේ මේ ලාවලු එකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා කැනිස්ටර් ෆෘට්ස්. මොකද කැනිස්ටර් ෆෘට්ස්. මේක තියෙනවා ෆොස්ෆරස් ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් හැමදේම තියෙනවා. මේක විශේෂයෙන්ම ඇමයිනෝ අම්ලයක් නිෂ්පාදනය කරන ඇඟට ගුණදායක දෙයක්. මේක ගොඩාක්ම විශ්වාස කරනවා මේක ඇවිල්ලා පෘතුගීස් සමයේදී ලන්දේසි සමයේදී තමයි ලංකාවට හොයාගෙන තියෙන්නේ කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ලාවුලු කියන දේ අපිට මතකයට එනකොට අපිට මගේ කාලෙත් නෑ. ඉස්සර අපේ අම්මලා කිව්වා ඒ දවස්වල මැට්නිගේ කාලේ පුතේ අපිට පරිප්පු තිබුණේ නෑ. පරිප්පු හිඟයක් ආවා. අපි ලාවුලු හදලා කෑවා. මට අද වගේ මතක අපේ අම්මලා කියනවා අපි අහලා දෙනවා. මට ඉතින් ඒ අම්මා කිව්ව වචනේ පොඩි 100ට අදලා මම පොඩි ටෙස්ටින් වගේක් කරා හරිම රසයි ලාවුලු කියලා. අද අපි බලමු ලාවුලු කොහොමද උයන්නේ කියලා. අලුත් දේවල් තමයි චප්ටි ගොඩක් කරන්නේ. ඉතින් අම්මා කිව්වා මැටනිගේ කාලේ අපි ලාවුලු කෑව පුතේ පරිප්පු වෙනකොට කියලා. අද මැටනිගේ කාලේ නෙමෙයි අද තියෙන්නේ වෙනම දෙයක් වෙනම රජයක්. නමුත් අපි ඒව තමයි සංයුක්ත දැටි. අපි පොඩ බලමු මේකෙන් පරිප්පු මම හැදුවා. මා රසයි. දිව්‍ය ලෝක රායි. අපි අදලා බලමු. ඕකේ. මම අතේ ඔන්න ලාවුලු ගෙඩිය මේව කපා ගත්තා. ඕකේ. මේ තියෙන කාමාත්‍යගේ ඇටේ පොලිස් කියන්නේ මේක තමයි. කාමාත්‍යගේ ඇටේ පොලිස් කියලා අපි ආයේ පොඩි එකෙන් එන්නේ ඇටේ කියන්නේ මේ බීජය. ඕකේ. ඒක ස්කූප් කරනවා. මේක ඇදුවා. ගෙදරත් ඇදුවා. වීඩියෝ කරගන්න බැරිනේ. මේ වගේ දේවල් ජනතාවට දෙන්න ඕනේ. ඔන්න දැන් ඔයිල් පොඩ්ඩක් දානවා. හරි බොඩ්ඩක් මේක දුන්නා තාටි දුන්නා අපිට ඩිස්ප්ලේ අපිට දෙන්න පුළුවන් ප්‍රයිවසි අපේ ලංකාවේ ආරම්භයේ මේක දෙන්න පුළුවන්. Lapay, mahal lapay, bunga. Namun bunga itu ada apa-apa ini juga. Nah, sekarang ini kita polisi deh. Oke, ini mahal rasai. Memang tamai putih, memang tamai kalat buat kucing kian lau. Memang apa dah na puluh. मैं उदाहरण बोला बुफे का लाभ लिखे लेते वाटर आ या फिर बहुत सारे हुआ मेरे को उधर टाइम में नहीं मेरे को मामले से भी दाने नहीं पाएंगे मैंने मेरे को पूछ रहा कि जो तो काला मैंने मेरे को लाभ लिखे बस मेरे लाभ लिखे මේක පොඩි මෑෂ් කරලා වෙන්න ඕන. ඒක හරි රසයි පුතා. මේව තමයි වඳ බීයන ඩිෂස් මේවා අපි හොයා ගන්න ඕනේ. ඒක මට අපේ අම්මට කිව්වා ඒ දවස්වල පුතේ අපි මෙන්න මේ වගේ දුක්ින්ද පරිප්පු හොයා ගන්න බැරුණා. ජීආර් මාත්තේ මිස්සලා ඒ විදියට අපි ලාවුලු කෑවා. පස්සේ මම try out කරා මගේ අම්මා දැන් මැරිලා මම ඒ ඩිෂ් එක ලස්සනට ආවා මම මගේ ගෙස්ලට දෙනවා ගෙස්ලට ඉතා ගන්න බැරිද හරි රසයි කියන්නේ මේක උදේ 6කට ගියා පුදේ ආර ජීර්ණ පද්ධතිය මොකද මේක අධික තන්තු ආහාරනේ මේක මල පද්ධතිය තියෙන ගෙස්ලට ඒ කියන්නේ ගෙස්ලට ආසයි something different පුතා
ඉස්ලාම් පස්සේ මේ දිකිර තප්පල වගේනේ එන්නේ. හොඳට මෙඩි කිරි පොඩ්ඩක් දැම්මම පට්ට රායි පුතා. දැන් තමයි පුතා අවසානයේදී තමයි ලුණු දාන්නේ. දාලා ගම්බුස් පොඩ්ඩක් ඕන දැම්මම මෙඩි කිරි ටික අවසානයේදී අත්තන්න. දරස්කේ මෙඩි කිරි ටික ඒක පොඩ්ඩක් ඒ මෑෂ් කරලා තියනවා. අන්න පුතා බලන්න වැඩි වෙලාවක් නෑ පාට රායි හොඳේ. ලස්සන පාට ලාවුන. දැන් අපි මේ ඉස්තර බලන්න කොච්චර ලස්සනද කියලා පුතා. මේව තමයි අපේ ට්‍රැඩිෂනල් නැති යන ඩිෂ් අපි ආහාරයට ගන්න. තමන්ගේ දරුවන්ට කැට නැතුව මේව දෙන්න. යන්න එපා MSG අරගෙන දේවල්. ඉතින් ෂෙෆ් ඩී කියන්නේ හැමතිස්සම අලුත් දේවල් කරලා මේ ලාවුලු කරිය මාර රසයි. ෂෙෆ් ඇත්තටම හරිම රසයි ෂෙෆ්. මම මේ වගේ කරියක් කෑවමයි. ඇත්තටම ෂෙෆ්ට පින් ළමයින්ට මේ වගේ දෙයක් උගන්වලා අපිටත් මේ වගේ දෙයක් ඉගෙන ගන්නවා. ෆස්ට් ටයිම් හම්බුනේ. ඇත්තටම හරිම රසයි ෂෙෆ්. ඇත්තටම හරිම රසයි. නියම. वाव मार रसायनी ෂෙෆ්. මොකද මේ හදන්නේ? මේ තමයි පුතා ලංකාවේ කෑම මෙතන ලාවුලු කරියන්නේ. අටට සැරේට රසට නියමද තියෙනවා.